හලෝ කොහොමද ඉතින් ඔයාලට එනවද මම කෙල්ලත් එක්ක ගත කරපු හවස්වරුවක් බලලා යන්න. අපි දෙන්නම චුට්ටක් දවල්ට කාලා නිදාගන්නවා. කෙල්ල නම් තාම නිදි. මේ තියෙන්නේ මගේ නැන්දම්ම හදන රසම රස කැවුම්. ඊයා ගෙනත් දුන්නා කැවුම්. ඉතින් ෂුගර් කට් කරලා තිබ්බට මම ඉතින් කැවුම් කන එක නම් නවත්තන්නේ නෑ. එයා කැවුමක් ගෙනත් දුන්නොත් එහෙම අනිවාර්යෙන්ම මම ඒක කනවා. ඉතින් මගේ නැන්දම්ම හදන කැවුම් නම් මම කාලා තියෙන රසම කැවුම තමයි මගේ නැන්දම්ම හදන කැවුම්. හරිම රසයි. ඉතින් කෙල්ල නිදි අතරේ මම ඉක්මනට වැඩ ටික කරගන්නවා. ඔන්න උදෙන්ම වේලෙන්න දාපු රෙදි ටික මම ගත්තා කෙල්ල නිදි අතරේ. ඊට පස්සේ මට මතක් වුණා මම උණු වතුර එකක් ගාලා මොකද තෙල් කෑම කාලා මං හිතන ග්‍රීන් ටී එකක් බිව්වොත් එහෙම ඔක්කොම ටික හරියයි කියලා. ඉතින් මං ග්‍රීන් ටී එකක් බොනවා. සාමාන්‍යයෙන් මගේ නිදහස්ම තැන තමයි මෙතන. මම මේ වත්ත දිහා බලලා කල්පනා කරන්නේ අනේ මගේ මල් පැල ටික කවදද මට බලන්න පුළුවන්. නෑ මට ගොඩාක් දවස් මල් පැල වත්ත බලන්න බැරි වුණා. මොකද මට ලොකු ඔළුව කැක්කමක් තියෙනවා. ඉතින් කෙල්ලගේ වැඩ විතරයි මේ දවස් ටිකේ කරන්නේ. ගෙදර ඇතුළේ වැඩයි. එළියට මට බැහැ ගන්න බෑ. ඉච්චට ලොකු ඔළුව කැක්කමක් තියෙනවා. ඉතින් ඒක නිසා ඉක්මනට එළියට බහින්නත් ඕනේ. අතු ගාලාස් කරන දවසක් දාගන්නත් ඕනේ. ඉතින් ඊට පස්සේ මට මතක් වුණා මම උයන්න ඕනි කියලා රැට. ඉතින් මන්ටම ගෙදර තිබ්බ රම්ප දාලා මට චුට්ටක් සාමාන්‍යයෙන් බත් එක වෙනස් කරන්න හිතුණොත් අනිවාර්යෙන් මොන හරි දාලා වෙනස් කරන්න ඕනේ. එක්ක කරපිංච හරි එක්ක සූදුරු හරි දාලා නැත්නම් රම්ප කෑල්ලක් හරි දාලා වෙනස් කරන්න හිතුණොත් අනිවාර්යෙන් කරන්න ඕනේ. ඉතින් මේ මගේ චූටි ගෙවත්තෙන් මම රම්පේ කරපිංචයි කඩාගෙන ඊට පස්සේ මේ චූටි මිරිස් වර්ගයක් තියෙනවා. නැගිට්ටද තුතුමනි ඔන්න මට සද්දයක් ඇහිලා මං ගිහිල්ලා බලද්දි කෙල්ල නැගිටලා. ඉතින් එයාත් එක්ක චුට්ටක් හිඳලා එයාට කුක්කු චුට්ටක් දීලා මං එළියට පොඩ්ඩක් ගත්තා. දැන් ඉතින් ඉතුරු වැඩ ටික කරගන්න ඕනේ. මෙයාත් එක්කම තමයි. හැබැයි දැන් ගොඩක් වැඩ ඉවරයි. මට දැන් තියෙනවා අතු ගන්න. ගෙදර පොඩ්ඩක් අතු ගන්නකම් මම කෙල්ලව චුට්ටක් පේන මානෙ තිබ්බා. ගෝ කාට් එකේ දාලා එළියට කරලා තිබ්බ හුලං වැදෙන්න. එයා පොඩ සාමාන්‍යයෙන් කුරුල්ලොන්ගේ සද්ද මේ වෙලාවට අනිවාර්යෙන් අහනවා. ඉතින් ගෙදර වැඩ ටික කරගන්නකම් මං එයාව චුට්ටක් එළියෙන් තිබ්බා. මේ පේනවා නේද මම දවස් ගාණක් රෙදි නැව්වේ නැහැ. මං කිව්වේ අර ඔළුව කැක්කුම තිබ්බ නිසා මට ඇත්තටම මේකට වෙන් කරලා වෙලාවක් තියන්න හරි අමාරුයි. අපේ ගෙදර කොහොමත් හස්බන්ඩ් හරි සපෝටිව් වුණාට රෙදි නවන්න එක විතරක් එයා කරන්න අපිට අකමැති. ඉතින් මමම තමයි නවන්න ඕනේ. ඉතින් මං චුට්ටක් තිබ්බා මගේ ඔළුව නිදහස් වෙනකන් ඒක නවන්න නැතුව. ඉතින් මං කෙල්ලව ඊට පස්සේ අරන් ගියා චුට්ටක් ආයේ එළිය ඇවිදින්න. පොඩි වැහි කලුවකුත් තියෙනවා. ඒකත් බලාගෙන අඹ ගෙඩියකුත් තියෙනවා කඩා ගන්න ඕනේ කියලා හිත චුට්ටක් කෙල්ලත් එක්ක මම මේ පොඩක් හවසට චුට්ටක් ඇවිදිනවා. එයාත් එක්ක මොකද එයා කිය කාමරේ ඇතුළේම ඉන්නේ. ඔන්න ඊට පස්සේ ටිකක් වෙලා ගියාට පස්සේ කිව්වත් වගේම වහින්න පටන් ගත්තා. ඉතින් මම ඉක්මනට අයින් වුණා. මොකද අපි හැමෝටම සනීප නැහැ. චූටි දුවට තාම හොඳ නැති නිසා. ඊට පස්සේ අපි දෙන්න චුට්ටක් ඉඳගෙන හිටියා. ඉඳගෙන ඉඳලා දැන්නත් පොඩ මලක් එහෙම ගහලා මගේ කෙල්ලට හවසට ඒ අතරතුරේ මට මතක් වුණා රෙදි ටික හොදන්න දාන්න ඕනේ. රෙදි ටික ඉක්මනට හොදන්න දාලා ඉවර වෙනවත් එක්කම හස්බන්ඩ් ආවා. සාමාන්‍යයෙන් හස්බන්ඩ් මොන හරි අරන් එනවා. ඉතින් අදත් අරන් එවිලා ඊට පස්සේ ඒව කාලා රැට උයපු ඒවත් කාලා චූටි කෙල්ලව නිදි කරලා දවස් ඉවර කරා. ඉතින් thank you අපිව බලන්න හිටියට. bye bye.